අයිබෝන් අසන්න නරඹන සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ අප මුණ ගැහින්නේ සිංහල ගුරු YouTube නාලිකාව සමග විදුරිසි අධ්‍යාපනික සුවිශේෂී වැඩසටහනක් සමග. ඉතින් ජීවිතේ හැමදාම අලුත් වෙන එකක්. ඒ අලුත් වෙන ජීවිතයට අලුත් අරුතක් දෙන්නට අලුත් යමක් කරන්නට තමයි මේ වෑයම. ඔබට යමක් කළ හැකි බව විශ්වාස කළ හැකි නම් ඒ දේ කිරීමේ හැකියාව ඔබ සතුව පවතී කියලා සුවිශේෂී කියමනක් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කොට සියල්ල කළ යුතුයි. ඉතින් මම පසුගිය වීඩියෝ එකේදී ඔබ සමග සාකච්ඡා කළා අකරදාරුව යන පදයේ අර්ථය කෙබඳුද කියන එක පිළිබඳව. අකරදාරුව කියන්නේ ප්‍රාදේශීය මට්ටමේ යෙදුමක් භාවිතයක්. අකරදාරුව කියලා කියන්නේ සමහර වෙලාවට අකර තැබ්බයක් වගේ වැඩක්. අකර තැබ්බී කියන්නේ කරදරයක්. අකරදාරුව කියලා කියන්නේ අමුසැමි ගිවිසුම. පොරොන්දු පත්‍රයට. ඒකත් වෙලාවකට අකර තැබ්බයක් වගේ තමයි. ඉතින් මෙබඳු සුවිශේෂී යෙදුම් දිගින් දිගටම අපි ඔබ සමග බෙදා හදා ගනිමින් ඉදිරියට යන වැඩසටහනක් ලෙස තමයි මේ නිර්මාණය වෙන්නේ. මම අද දවසේ ඔබ සමග සාකච්ඡා කරන්නේ සුවිශේෂී කියමනක්. බලන්න ඔබ මේ අහලා තියෙනවද කියලා. අගුලිය දොර ඇරියා වැනි කෙස්සෙන් භාවිතයක් තියෙනවා. මම අහන්නේ මේකේ තේරුම ඔබ දන්නවද? තොටගමේශ්වරි රාහුල හාමුදුරුවෝ සාමණේර අවදීයේදී ලියනවා මෙන්න මෙහෙම කවියක්. ඒකේ තියෙන්නේ විදුලිය කෙටුවා වැනි තද වැස්සෙන් අගුලිය දොර ඇරියා වැනි කෙස්සෙන් වෙනලිය ගිනි පිඹිනේ දෙතොලස්සෙන් එමලිය ගිනි පිඹා පිටිපස්සෙන් එමලිය ගිනි පිඹා පිටිපස්සෙන් පොඩි හාස්‍යජනක භාවිතයකුත් එක්ක තියෙන්නේ. මම ඔබෙන් අහන්නේ අගුලිය දොර ඇරියා වැනි කෙස්සෙන් යන්නේ තේරුම මොකක්ද කියන එක. එතකොට එහෙමනම් මේ බඳු භාවිතයන් සමග මේ බඳු යෙදුම් සමග ඉදිරියටත් අපි මුණ ගැසෙමු. මම සිංහල ගුරු හේරත් රාජ බොමිස්